අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 191 install ස්ථාපනය කරනවා. I install a new app. මම නව යෙදුමක් ස්ථාපනය කරනවා. They install a new system. ඔවුන් නව පද්ධතියක් ස්ථාපනය කරනවා. 192 intend අදහස් කරනවා. I intend to study hard. මම මහන්සි වෙලා ඉගෙන ගන්න අදහස් කරනවා. She intends to travel abroad. ඇය විදේශගත වෙන්න සැලසුම් කරනවා. 193 introduce හඳුන්වා දෙනවා. I introduce my friend. මම මගේ මිතුරා හඳුන්වා දෙනවා. The teacher introduces a new lesson. ගුරුවරයා නව පාඩමක් හඳුන්වා දෙනවා. 194 involve සම්බන්ධ කරනවා. This job involves hard work. මේ රැකියාවට මහන්සි වැඩ සම්බන්ධ වෙනවා. Parents involve children in activities. දෙමාපියන් දරුවන් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරනවා. 195 judge විනිශ්චය කරනවා. Do not judge people quickly. මිනිසුන් ඉක්මනින් විනිශ්චය කරන්න එපා. The teacher judges the competition. ගුරුවරයා තරගය විනිශ්චය කරනවා.